ඉතින් යාළුවනේ හැමදාම කියන වීඩියෝ වගේ නෙවෙයි. දැන් ඉතින් මේ තියෙන්නේ මගේ ගම. ඉතින් මගේ ගමේ මිනිස්සුන්ගේ මේ ආපදාවට ලක් වෙලා දැන් දවස් ගාණක් වෙනවා. ඉතින් දවස් ගාණක් වුණත් තව ඉදිරියට කොයි තරම් කාලයක් මේ මිනිස්සුන්ට උදව් අවශ්‍යද කියලා ඔයාලටම බලා ගන්න තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් බලන්න මේ වපුරලා තිබ්බ කුඹුරු වලට වෙලා තියෙන වැඩේ. ඉතින් මේවා කුඹුරු ආයේ අස්සක් දාන්න එක සෑහෙන අමාරු වැඩක්. ඉතින් අපි පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට උදව් කරන්න. ඔයාලා හැමෝම මේ වීඩියෝ එක දකිනවා නම් ඉතින් අද තමයි මේ ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණෙත් මේ ගෙදරක උඩ තට්ටුවට ඇවිල්ලා. ඉතින් අපේ පැත්තට තවමත් කරන්ට් එක සිග්නල් නැහැ. මොකොත් ඉතින් වීඩියෝ එකක් දාන්න අප්ඩේට් එකක් දෙන්න විදියක් නැහැ. ඉතින් මේ විදිහට ආවාද අපේ සහෘදයෙක් ජෙරම් අයියා. ඉතින් ෆෝන් ශේෂ්ත්‍රයේ ඉන්න හොඳම අපේ හිතවත් අයියා කෙනෙක්. ඉතින් thank you ජෙරම් අයියා. ඇවිල්ලා කොළඹ ඉඳලා ඇවිල්ලා කිලෝමීටර් 10 ගාණක් දුර ගෙවාගෙන ඇවිල්ලා මේ අපේ අසරණ මිනිස්සුනේ මේ වගේ උදව්වක් උපකාරයක් එයාලා මේ ගෙවල් සුද්ධ බුද්ධ කරලා ගොඩක් කට්ටියට ගෙනල්ලා තිනවා. ගොඩක් ටෝච් පවර් බෑන්ක් ඒ වගේ හැම දෙයක්ම ගෙනල්ලා තිනවා ජෙරම් අයියා. ඉතින් thank you ජෙරම් අයියා අපේ මගේ ගමට මේ වගේ උදව්වක් කරනවාට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඉතින් ෂෙයා කරලා මේ අපේ ගමේ මිනිස්සුන්ටත් ගොඩක් ආධාර එන්නේ නැති පැත්තක් තමයි මේක. ඉතින් අපේ ගමේ මිනිස්සුන්ට පුළුවන් තරම් මොනවා හරි පොඩි දෙයක් හරි කින් හරි ආධාරයක් කරන්න පුළුවන් නම් ළමයින්ට පොත් පැන්සල් ටික දැන් අලුත් පාසල් වාරේ පටන් ගන්නවා. පොත් පැන්සල් බෑග් සේරම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පුළුවන් නම් ඔයාලා සංවිධානය වෙලා අපේ ගමට මේ වගේ උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් ජෙරම් අයියා මේ ආපදාවට ලක් වුණ මොහොතේම ඉතින් යාලා සෙට් වෙලා ආවා. ඉතින් thank you කියන්නෝනේ. ඔයාලත් මොන ක්ෂේත්‍රයක හිටියත් කමක් නැහැ. අපිට ඇවිල්ලා උදව්වක් කරන්න පුළුවන් නම් බලන්න මේ මිනිස්සුන්ගේ මේ හොඳට තිබ්බ ගෙවල් වෙලා තියෙන දේ. ඉතින් මේවා සුද්ධ කරලා මේ වගේ පදිංචි වෙන්න පුළුවන් තත්ත්වයකට ගන්න. ඉතින් ගොඩාක් කල් යනවා. මේ මිනිස්සුන්ගේ ආදායම් මාර්ග ඔක්කොම අවහිර වෙලා තියෙන. ඉතින් සල්ලි භාගය හොඳට තියෙන මිනිස්සු නෙවෙයි. ඇත්තනම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පුළුවන් තරම් අපිට අපිව සම්බන්ධ කරගෙන ඔයාලා අතින්ම මේ මිනිස්සුන්ට මේ උදව් කරන්න පුළුවන්. ඉතින් මේ ජෙරම් අයියා කිලෝමීටර් ගාණක් දුර ඉඳන් ඇවිල්ලා අපිට මේ උදව්ව කරන්නේ. ඉතින් අපේ ආදරණීය සහෘදයෙක් ජෙරම් අයියා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගොඩක් කරන ආපදාවට ලක් වුණ වෙලාවක ඉතින් අපිට උදව්වට ගොඩක් ස්තුතියි. ඇත්තටම ලොකු වීඩියෝ එකක් එන්න අපි ආව කට්ටියට මේ පවුල් මං හිතන විදියට ලොකු ගාණක් ඉන්නවා. අපිට කරන්න පුළුවන් උපරිම අපි කරන්න කට්ටියට කරනවා. ඉතින් මල්ලිට අපි කෝල් පින් එකේ තියෙනවා. මේ ආපු ගමන් මාර හෙල්ප් එකක් දුන්නා. මේ ආව කියන මාර හයියක් වුණා. ඒ වගේ මේ එන්න ඕගලන් ඇවිල්ලා මේ වගේ පැතිවල උදව් කරන්න. ඉතින් මේ එන්නේ අපි මෙතන යාර වාහනේ එන්න බෑ. මම හිතන්නේ කිලෝමීටරයක් යාර අපි ආවේ දුෂ්කර ගමනක්. ට්‍රැක්ටර් එක ආවේ. ජෙරම් අයියා Facebook එකේ දායි. ඉතින් Facebook එකේ දාන්නේ මේවා. ඉතින් අපිට මේ තවත් මේ මිනිසුන්ට මොනවා හරි පොඩි දෙයකින් හරි උදව්වක් ගන්න පුළුවන් නම් අනේ ලොකු දෙයක්. මේ මගේ ගමේ මිනිස්සු මොනවා හරි ඔයාලට පුළුවන් උදව්වක් ඕනෙම කැමති විදියකට දෙයක් උදව්වක් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න කට්ටිය හැම කෙනෙක්ම උදව් කරන්න. මේ මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. කවුරුත් මෙතන ඉන්න අය නැති අය නෙමෙයි. මේගොල්ලන් හැම එක්කෙනෙක් මේගොල්ලන් අපි වගේම ලස්සන ජීවත් එක කාටවත් අතපාවු මිනිස්සුත් නෙමෙයි. ඒ හින්දා මේ ඒගොල්ලන්ට මේ සොච්චමන්නේ මේ වුණා. අපිට පුළුවන් නම් අපිට කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අඳුමත් වෙන ඇඳිවත පාවා නැහැ. හරිද? අපි ඔක්කොම අරන් ආවා. ඒත් ඒවා ලං කරන්නවත් බෑ. ඉතින් මේ කේක බඩු අපි හිතනවා පොඩි බේසමකට අපිට ඉවර කරන්න පුළුවන්. ඉවර කරන්න බෑ. අපි ඒගොල්ලන්ට වල විදියට පැත්තෙන් හැමදේම අපිට සපෝට් එකක් දෙන්න පුළුවන්. අපි දැන් ගෙවල් දැන් තිබුණා 10 6ක් 8ක් තිබුණා 10ක් විතර. අපිට සුද්ධ කරන්න පුළුවන් තරමේ තියෙන ගෙවල් දෙකයි. හරිද? ඒ ගෙවල් දෙක කොහොමද අපි දැන් වැඩේ කරලා ඉවර කරන්න බලනවා. අපි ජෙන්ඩර් එක දැන් වැඩ කරන වස්තු ආරය අපිට බැලුවොත් තේනවා වැඩ. එන්න ඕගොල්ලන් එන්න මේ පුළුවන් අය අපි උදව් කරන්න. ආයෙත් යාළුවෝ සෙට් වුණොත් පුළුවන් නේද? ඔව් අනිවාර්යෙන් අපේ ෆීල්ඩ් එකේ මොන ෆීල්ඩ් එකේ හිටියත් අපි දන්නවා නම් කෙලින්ම බය නැතුව එන්න. අපි අවශ්‍ය තැන් හරියටම යන්න ඕනේ තැන් වලට ඒ උදව් උපකාර අපි කරනවා. ඉතින් මල්ලිලන් නිදින අපි දවස් 5ක් විතර නිදින. අපි පැය දෙකම පෙරේ දැන් පැය කමාරේ නිදි. thank you ජෙරම් අයියාට ආපහු අනේක වාරයක් thank you කියන්න ඕනේ අපි බලන්න ආවට.
ඒක මේ ස්තුති කරන්න ඕනේ නැහැ. මේක අපේ ඇත්තටම වගකීමක් නෑ. මනුස්සත්වයේ අපි සත්කාරයක්. ලංකාවේ මිනිස්සු විදියට අපිට අනිවාර්යෙන් හිතමු ඕනේ. ඒකට ಜಾති කුල මෙල මොනවද ભેද මොනවත් නැහැ. අපි ඔක්කොම එකා වගේ ඉන්න ඕනේ මේ. ඒකයි කියන්නේ මේක දැක්කම මාර දුකයි. එන්න මං කියන්නේ දැන්ටත් කියන්නේ මොනවත් ඕනේ නැහැ. අතුල් පාරවල් වල එන්න මේ සමහරේ සිග්නල් නැහැ. මේ අපි සිග්නල් නැහැ අපේ ෆෝන් වල මිනිස්සු අපේ ගෙවල් මිනිස්සු බය වෙලා දැන්. අපි ගියතර මේ පාර වැඩිලා ආපු තැනකට අපි මේ ආවේ. මේ නැත්නම් ඊට වඩා දෙයක් අපි මේක දැනගෙන ආවන එනවා මේ මල්ලිගෙන් හරි දැනගෙන අපි කොහොම හරි දෙයක් කරු. එන්න කට්ටිය එන්න පුළුවන් මේ පැත්තට එන්නේ මල්ලි කියයි රෝඩ් එක. එන්න රැස්සකුත් ලොකේෂන් එක දාන්නම්.